දන්නවද ඔයා කන කෑම වගේම ඔයා කෑම කන ටයිම් එකත් ගොඩක් වැදගත් කියලා. කෑම නිවැරදි වෙලාවට ගත්තොත් කෑම හොඳින් නිරවන නිසා බඩ රිදෙන එක, බඩ පුරවා දැමීම වගේ අපහසුතා එන්නේ නැහැ. ඔයාට දවස පුරාම චිල් එකේ හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන්. තව ඔයාට ગેස්ට්‍රයිටිස් වගේ රෝග ඇතිවීමෙනුත් වළකිනවා. මම ඔයාලට කියලා දෙන්නම් නිරෝගීව ඉන්න දවස පුරා කෑම ගන්න කොහොමද කියලා. Number 1 breakfast tips. සැහැල්ලු උණුසුම් දිරවන්න පහසු කෑමක් උදේට ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අයිඩියල් ටයිම් එක තමයි ඔයා අවදි වෙලා පැයක දෙකක අතර කාලය. සුප් එකක්, කැඳ එකක්, බත් සහ එළවලු, කිරි හොදි, පොල් සම්බෝල, මුං ඇට, කඩල, කව්පි වගේ දිරවන්න පහසු කෑමක් ගන්න. බ්‍රෙක්ෆාස්ට් එකෙන් තමයි ඔයාගේ ශරීරයේ පරිභෝධිය ආරම්භ කරන්නේ සහ ඔයාව දවස ගෙවන්න සූදානම් කරන්නේ. ඒ නිසා බ්‍රෙක්ෆාස්ට් එක ගොඩක් වැදගත්. Number 2 lunch tips. ලන්ච් එක තමයි ඔයාගේ දවසේ ප්‍රධාන ආහාර වේල. දවල් 12:00ත් 1:00ත් අතර ටයිම් එක තමයි ලන්ච් එක ගන්න සුදුසුම වෙලාව වෙන්නේ. මොකද ඒ ටයිම් එකට තමයි ඔයාගේ ඩයිජෙස්ටිව් ෆයර් එක හොඳටම ඇක්ටිව් වෙලා. ලන්ච් එකට බත්, එළවලු, බිත්තර, මස්, මාළු, පලා වර්ග, පළතුරු වගේ කෑම සුදුසුයි. Number 3 dinner tips. රෑ කෑම වේල සාමාන්‍යයෙන් රෑ 4 කලින් ගන්න. නිදා ගන්න පැය 2කට 3කට කලින් ඩිනර් එක අරන් ඉවර කරන්න. එතකොට ඔයාගේ ආහාර ජීර්ණය කිසිම බාධාවක් නැතුව හොඳින් සිද්ධ වෙන නිසා සුවදායක නිින්දක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඩිනර් එකට දිරවන්න පුළුවන් සැහැල්ලු කෑමක් ගන්න. තෙල් අධික පිටි සහිත බර කෑම ගන්න එපා. සමහර විට ඔයා ගොඩක් බිසි කෙනෙක් නිසා ඔයා ගන්න කෑම සහ කෑම ගන්න ටයිම් එක ගැන කියා කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයාට ලෙඩක් නැතුව හොඳ ක්වොලිටි ලයිෆ් එකක් ගත කරන්න ඕන නම් අනිවාර්යෙන් මේ දේවල් දෙකම ගැන සැලකිලිමත් වෙන්න ඕන. මම ඩොක්ටර් විදුෂානි ලියනාරච්චි.